එන්න අපි අද ප්ලේ පෙන් එක අස් කරමු. මේ ප්ලේ පෙන් එකේ ඉන්නේ ඇත්තටම ආබාධිත පුරුපුරෝ දෙන්නෙක් විතරයි. ඒ ආබාධිත අස්ලාන් සහ කුෂී. ඒත් ඉතින් අනිත් පුරුපුරුවොත් මේකට ඇවිල්ලා නිදා ගන්න මේ වෙනකොට පුරුදු වෙලා. මම මේ වීඩියෝ එක ගොඩාක් ස්පීඩ් කරලා තියෙන්නේ. මොකද ටිකක් දිග වීඩියෝ එකක් ඕගොල්ලන්ට කෙටි වෙලාවකින් පෙන්වන්න ඕන නිසා. ඉතින් කවුරුත් හිතන්න එපා ඒ හින්දා මේ පූසන්ව හයියෙන් එහෙට මෙහෙට දානවා එහෙම කියලා වගේ දේවල් හිතන්න එපා. ඉතින් ඒගොල්ලෝ මුලින්ම දැක්කනේ එනකොටත් චූ දාගෙන ජරාව දාගෙන තිබ්බ ෂීට්ස් ඒවා අයින් කරලා මේ ඔක්කොම ෂීට්ස් අලුතෙන් ඒගොල්ලොට දාලා සැප පහසුවට ඉන්න හරි ගස්සලා දෙනවා. ඉතින් මේ ෂීට්ස් මට දුන්නේ අවුරුදු කීපයකට කලින් බව් ඇනිමල් වෙල්ෆෙයාර් එකෙන්. ඉතින් thank you බව්. ඒ ෂීට්ස් අපි අදටත් පරිස්සම් කරගෙන ආබාධ පුරුපුරෝ ඒ ෂීට්ස් වල සැපර නිදා ගන්නවා. ඉතින් කොහොම හරි ඕකේ ආබාධිත අස්ලාන් එහා පැත්තේ වතුර බොනවා, කුෂී මගේ දිහා බලන් ඉන්නවා. ඒ අතරතුරේ තව පුරුපුරෝ ටිකක් ඇවිල්ලා ඒගොල්ලොත් හරියට නිදා ගන්න ලෑස්ති වෙනවා. ඉතින් ඔය ඔක්කොම වැඩ ටික ඉවරනාට පස්සේ මේ තියෙන්නේ මගේ ඊළඟ රාජකාරිය. ආබාධිත කුෂීවයි ආබාධිත අස්ලාන්වයි ටිකක් පෙට් කරන එක. මොකද මේ විදිහට හැමදාම පෙට් කරන්න ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ඒකට හරිය කැමති. විශේෂයෙන්ම ඒගොල්ලෝගේ බෙල්ල දෙපැත්ත ඔය විදිහට කසනවට අත ගන්නවට පුරුපුරුව කොහොමත් කැමති නේ. ඉතින් ආබාධිත අය කොහොමත් වැඩියෙන් ඒකට කැමති. විශේෂයෙන්ම මගේ ආබාධිත අස්ලාන්. ඉතින් පවුනේ ඇවිද ගන්න බැරි යාලට මං ඇරෙන්න වෙන පිටක් ඒගොල්ලොන්ට ඉතින් නෑනේ. ඔය අතරතුරේ මගේ කැන්සර් එකකින් පෙළෙන නෝසිත් එනවා. පැත්තකින් ඉඳලා එයාත් ආදරේ හොයාගෙන ගොඩාක් කල් ඉඳලා මාව දන්න කෙනෙක් වගේ තමයි එයා හැසිරෙන්නේ. මගේ ගෙදර ඇවිල්ලා සති කීපයක් වුණාට. ඉතින් ඔන්න ওই විදිහට නෝසිටත් මල් ළඟට එන්නේ. ඊට පස්සේ නෝසිත් ළඟට එනවා. ඔන්න ওই විදිහට තමයි ආබාධ පුරුපුරුවන්ගේ වැඩ කරන ගමන් හැමෝටම සමානව ආදරේ බෙදලා දෙන්නේ. ඉතින් එහෙම නැතුව බෑනේ හැමෝම ආදරේ හොයනවනේ නේද?